subscribe කරගත්ත ඔයාලා අරත් ඒ වගේම HCක්වා YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙනාවේ පොඩි වීඩියෝ එකක්. හේතුව මොකද මම ගොඩක්ම ෂෝට් වීඩියෝස් තමයි දැම්මේ මේ දවස්වල. නැත්තම් මට වීඩියෝස් දාන්න නෑ. මට පුළුවන් විදියට ෂෝට් වීඩියෝ ගොඩක් දැම්මා. ඉතින් ෂෝට් වීඩියෝ දැම්මම පස්සේ ෂෝට් වීඩියෝ බලන්න එපා වෙනවා. ඉතින් ටිකක් දිග වීඩියෝ එකක් බලන්නත් හිතෙනවා ඇති ඔයාලට. ඉතින් ඒක නිසා මම වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුවා. මම subscribers 30 මගේ channel එකේ subscribers 30 එක්මවපු නිසා අලුත් මාළුවෙක් ගෙනාවා. ඇත්තටම කිව්වොත් එයා මාළුවෙක් නෙවෙයි. නිකන් එයා නිකන් මං subscribers 30ට නෙවෙයි ගෙනාවේ. ඊට අමතරව මම වෙනත් මාළු ටිකක් ගෙනාවා. මං ඒ ටිකත් පෙන්නන්නම්. මම මෙයා විතරක් subscribers 30ට විතරක් විශේෂ කරලා ගෙනාවා. අනිත් අය දැක්ක ගමන් එයාත් ගෙනාවා. ඒ පාර මට තව කියන්න ගියොත් අපේ channel එක දැන් subscribers 30 එක්මවලා තියෙන්නේ. ඉතින් මීට වඩා ගොඩක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න ඕන වගේ මට තේරෙනවා මේ channel එකේ. ඉතින් ඒක නිසා අපේ channel එක දැන් බලන ගමන් නම් ඔයාලා දැන් අපේ channel එකත් එක්ක දැන් subscribe කරලා නැත්නම් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මම thank you කියලා කියනවා මගේ channel එක subscribers 30 එක්මවපු නිසා. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න හොඳ වීඩියෝස් ටිකක් මම ඉස්සරහට ගේන්න එනවා. vlog type videos, aquarium tour videos ගොඩක් වෙන්න ඉන්නවා. ඉතින් අපි මේ මාළුව ගැන වැඩි විස්තර කතා කරන්නේ නැතුව මේ මාළුව ඉක්මනට බලන්න යමු. ටැංකියේ තාම මේ මාළුව ඉන්නේ. ඉතින් මේ මාළුව අපි වැඩි කතා කරනකොට දැන් බලන්න යමු. නැත්තම් ඔයාලා මාළුව බලන්නේ නැහැ. ඒක නිසා අපි යමු. ඉතින් මගේ channel එක අනිවාර්යෙන් මම ආයෙත් කියනවා channel එක subscribe කරලා නැත්තම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි මාළුව බලන්න. මේ තමයි මම පෙන්වන්න ඉන්න මාළුව. මෙයා apple snail කෙනෙක්. පොඩ්ඩක් තාම කියන්නේ තාම ගෙනාව අලුත ටිකක් ටැංකිය වටේ එහෙම ඇවිදලා ඉන්නවා. පැත්තෙන් බලමු. උඩින් බලමු දැන් අපි. උඩින් නම් පේනවා හොඳට. මෙතන කොනේ තමයි ඉන්නේ. මේ apple snail කෙනෙක් නෙමෙයි මේ ගොළුබෙලි කට්ටක්. මේක මම දොළපාලකින් තමයි හොයාගත්තේ. මෙයා නම් තාම ටිකක් මට පේන හැටියට නම් තාම පොඩි සයිස් එකේ ඊට වඩා ලොකුයි මම දැකලා තියෙනවා. ඉතින් මං පේන්නේ නැතුව ඇති. හරි දැන් හරි. මෙන්න මම ලයිට් එක දාලා ඔයාලට පෙන්නන්නම් මාළුව කොහොමද කියලා. මේ ඉන්නේ මාළුවා. දැන් බලා ගන්න පුළුවන් මේ apple snail එක දැන් පොඩ්ඩක් මේ අනිත් අය ටික මේක ඉන්නවා තව short tail කෙනෙක්. ફોකස් වෙන්නේ නැහැ ලොකුවට. තව ප්ලේට් වල ඉන්නවා. මම මේ සේරම ගැන ඉස්සරහට කියන්නම්. ජෑම් ගුරාමිත් ඉන්නවා. මම මේකෙන් පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට. තාම මේන්ටේන් කරගෙන යන ගමන් මොස්ටර් සෙටප් එක. මගේ පිරානා ටැංකිය මේ ඔයාලට පෙන්නන්න. මේක ගත්තොත් පිරානා ටැංකිය මේක. අපි මේ ටැංකිය ගැන කතා කරන්නේ. මේ ඉන්නේ apple snail. මෙයා ගැන මම ඉස්සරහට කෙයරින් වීඩියෝ එකක් ගේන්නම්. අනිවාර්යෙන්ම මම කෙයරින් වීඩියෝ එකක් ගේන්නම්. මොකද මට මේ apple snail හදලා ගන්න කරුණු කාරණා ටික හොයාගෙන තමයි කෙයරින් වීඩියෝ එක ගේන්නේ. නැතු ඉතින් මම ඔයාලට හිතලා නෙවෙයිනේ ගේන්නේ. ඉතින් මම flower horn කෙනෙක් කලින් හදුවා. ඒකයි flower horn වීඩියෝ එකක් ගෙනාවේ. flower horn වීඩියෝ එක බලුවා නැත්නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. ඉතින් මේ මාළුව ගැන කතා කරන්න කියන්නේ apple snail ගැන කතා කරන්න ගියොත් ඔච්චරයි. මම ඉස්සරහට කෙයරින් වීඩියෝ එකක් ගෙනනම් අපි එහෙනම් ඉතුරු කාරණා ටික ගැන කතා කරන්නේ. වගේ වීඩියෝ එක පොඩ්ඩක් වෙන්න පුළුවන්. සෝරි කියලා ඉල්ලනවා. මං හෙට අනිද්දා විතර හොඳ වීඩියෝස් ටිකක් ගේනවා අනිවාර්යෙන්ම. අලුතෙන් මාළු ගේනවා අනිවාර්යෙන්ම. මම aquarium tour වීඩියෝ එකක් ගේනවා. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න ඉස්සරහට පුළුවන්. ඉතින් මම පිරානා පෙන්නුවා ඔයාලට. මං ඉස්සරහට ඔක්කොම මාළු ටික පෙන්නනවා. ඔක්කොම මාළු ගේන වීඩියෝ එකක් පෙන්නනවා. තව ඉස්සරහට ටැංක් සෙටප් හදනවා. මොස්ටර් සෙටප් එකක් හදන ගමන් යන්නේ. මං තාම ජෑම් ගුරාමි පෙන්නුවේ නැහැ. හේතුව ජෑම් ගුරාමි ගොඩක් ලොකුයි. මේ ගාන විතර ලොකුයි. ඉතින් මං ඔක්කොම දැන් ඔස්කර දෙන්නෙකුත් ගෙනා ඒ දෙන්නත් මං ඉස්සරහට පෙන්නම් මොස්ටර් ටැංකිය හදලා. ඉතින් වීඩියෝ එක ඔච්චරයි. වීඩියෝ එක ගොඩාක් පොඩි වෙන්න පුළුවන්. ගණන් ගන්න එපා. ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගෙනවා. අනිවාර්යෙන් මට vlog type videos කරන මම මේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාන්න. අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉන්නවා. අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතෙක් ඔයාලට සුබ දවසක්.